හායි යාළුවනේ අපි පොඩි ගැජෙට් එකක් හදමුද? මේක ඇවිල්ලා මේ ගෑස් ටැංකියක්. ඕක අපි මුලින්ම කාබයිඩ් දාන්න හොඳ කටක් පාස්සන්න ඕන ඕකට. පොඩි කටක්ෙන් ටිකක් ලොකු කැට දාන්න පුළුවන් කටක් පාස්සන්න ඕන. ඒක පාසලා බටයක් හයි කරලා ඕකට අපි ඊට පස්සේ ඕකට වතුර ටිකක් දාන්න ඕන. අපි වතුර ටිකක් දාලා කාබයිඩ් කෑලි කැට කඩලා ඕකට දාන්න ඕන. කාබයිඩුයි ජලය එකතු වුණාම හැටෙන ඇසිඩ් වායුව. ඒක පොඩ්ඩක් ගිනි ගන්න අසුළු වායුවක්. හැබැයි පොඩ්ඩක් භාජනෙට රත් වෙනවා දැම්මට පස්සේ අපි ඕක දාලා ඉවරලා මොකද මං ගාව ඔක්සිජන් ටැංකියක් නැහැ. ඒ හින්දා මම ෆ්‍රිජ් එකේ කොම්ප්‍රෙසර් එක ගත්තා. ඒ මගේ වැඩේට පොඩ්ඩක් ගැටයක් ගහ ගන්න නම් පුළුවන්. ෆ්‍රිජ් එකේ කොම්ප්‍රෙසර් අරගෙන ওই බයික් එකක පෙට්‍රල් කරාමයක් අරගෙන ඕකට ගානට තියලා හදලා දෙක ටේප් කරලා හදාගත්තා. වැඩේ නම් හරි. අපි මුලින්ම පීයක් රත් කරලා බලමු බං රත් වෙනවද කියලා බලන්න. වැඩේ නම් හරි රත් වෙනවා. පීය නම් ගිනියන් වෙන්න රත් වෙනවා. මමත් හිතන්නේ එච්චර ඉක්මනට රත් වෙයි කියලා. මේ ගැජට් එක සාර්ථකද කියලා බලන්න මම බැටරිය කඩාගත්ත ඊයන් ටිකක් උණු වෙනවද කියලා බලන්න. මොකද ඊයන් 327න් විතර සෙල්සියස් එක 327න් වගේ උණු වෙන්න ගන්නවා. ඉතින් උණු වෙනවද කියලා බලන්න අපි විනාඩි 5ක් විතර අරන් හිටියා. විනාඩි 5ක්වත් ගියේ නැහැ. ඉක්මනට උණු වෙලා බැක්කරෙන්න ගත්තා. ඒ කියන්නේ ගැජට් එක සාර්ථකයි. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. කොම්ප්‍රෙසර් වෙන හුලම් පාර පාලනය කරගන්න බෑ අපිට. එහෙනම් ඒකට පොඩි වෑල්ලක් දාලා හදා ගන්න ඕන. පස්සේ ඒක අපි හරි ගස්සලා බලමු. අපේ වැඩේ නම් සාර්ථකයි. එහෙනම් යාළුවනේ මීට වඩා හොඳ වීඩියෝ එකකින් අපි හමු වෙමු.